සුබ දවසක් කියනවා. ඉතින් මගේ ආදරණීය වරම් දරුවන්ට අදත් ඉතින් නවසරක් උදා වුණා. ඉතින් කිරියෙන් පැටියෙන් ඉතිරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම අද කතා කරන්න හිතන්නේ දැන් ගොඩක් අය කියනවා වරමක් ගත්තට අවසර ගත්තට වැඩ කරාට දෙවොලක් කරාට මේ පේන කියන්න, ඒ කියන්නේ අඳුන් බලන්න කවුරුරි ආවම ඒ කියන්නේ සාත්තරයක් කියන්න. සාත්තර කියන්නේ අර වෙන සාත්තර කියන තැන්වල සාත්තර නෙමෙයි පුතේ, මේ වරම් වලදී කියන්නේ අපි ලෙඩෙක් හරි ගෙදර කාට හරි විපතක් අසනීපයකට තමයි අපි මේ බලලා කියන්නේ. දැන් කෙනෙක් ආවම එයා එක්ක එයාගේ ශරීරගත අසනීපයක් හෝ කරදරයක් හෝ ගෙදර නිවසේ පවුලේ අතර කරදරයක් කරදරයක් බලන්න තමයි එන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී අපි බලන්න ඕන ගොඩක් වරම් දරුවෝ නිසි අවසරයක් ඇතුවෙන මහදේව සභාවෙන් හෝ ඥාති දේවතාවුන් වහන්සේලා හෝ අඳුන, ඒ කියන්නේ අපිට අඳුන හදන්න ඕනේ මේ එක් පැතිවල ඇදුරු කියන අය, දේවල් කරන අය එයාලා අඳුන් හදනවා. ඒ කියන්නේ පීරිසියකට ඒ පහනක් ඉස්සරහා දැල්වලා බල කරගත තෙල් එකක් ගාලා ඒ එක කරම තියෙන වතුර වීදුරුවකට එක් තියෙනවා. ඉතින් නවක වරම් දරුවෝ මම මේ ගැන දන්නේ නැති හින්දා කියන්නේ පුතේ, ඔයගොල්ලෝ නොදැනෙන්න පුළුවන්. බුලත් අතක් අතර අරගෙන අපිට ඒ කියන්නේ ඔටෝ අඳුන දෙනවා. ඒ කියන්නේ දෙවි දේවතාවුන් වහන්සේලා, අපි ඥාති දේවතාවුන් වහන්සේලා අඳුන අපිට ඒ කියන්නේ පේන්නේ බලන්න ඒ කාරණාව ඒ කෙනා ළඟට ආවට පස්සේ අපිට මේ කාරණා 3-4ක් හරහා අපිට ඒක දෙනවා. එතකොට එයාලා කියනවා දෙන දෙයට තේරෙන්නේ නැහැ කියලා. කියන්නේ සිතට කියනවා. එක් අවස්ථාවකදී යම් අයකට සිතට කියන්න පුළුවන්. චිත්තමුණ්ඩ කියලා තමයි ඒකට කියන්නේ. චිත්තමුණ්ඩ හරහා සිතට දෙන්න පුළුවන්. කෙනෙක් ආපු ගමන් අපි ආදියා බැලුවා, ඇස් දෙක වහගත්ත උන් නැතාව බුලත් අතක් අතර ගන්න කියලා හරි අපිට කියන්න පුළුවන්. ඔයාගේ ඒ වෙලේ අපිට කටින් කියවෙනවා ඒක. ඔළුවේ මෙහෙම කැක්කුමක් තියෙනවා, මෙහෙම කකුල් අමාරුවක් තියෙනවා, මෙහෙම බඩේ මෙහෙම තියෙනවා කියලා. ඒ ඥාති දේවතාවුන් වහන්සේලා පින් වැඩි කරගත්තට පස්සේ ඔයාලා පින් අධික වෙලින් ඉන්නකොට අපිට ඒ පේන, ඒ කියන්නේ පේන වරම අපිට වරමදී පේන වරම අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි දෙයක් කරන්න. කෙනෙක්ට දෙයක් කරන්න, මේ දේවලින් වැඩක් කරන්න අපිට ඒ පේන වරම අවශ්‍යයි. ඉතින් ඒක සිතට දෙනවා. සිතට දෙනකොට කියනවා චිත්තමුණ්ඩ මේ වරම කියලා. චිත්තමුණ්ඩ හරහා අපිට අඳුන කියන්න පුළුවන්. එතකොට ඊගාව නේත්‍රාමුණ්ඩ. ඇස් දෙකට පේනවා පුතේ. ඇස් දෙක වහගත්තට පස්සේ එයා ගාවින් යකෙක්ද පෙරේතේද මළගේ පානකාරයෙක්ද ඉන්නේ කියලා පේන වරමදී නේත්‍රාවරම් වලින් ඇස් දෙක වහගත්තත් ඇරගත්තත් ඒ කෙනාට පෙන්눔 කරනවා. පෙන්නනවා ඒගොල්ලෝ අහන කාරණාව. ඊගාවට අති ප්‍රබලයි ඉතින් කර්ණමුණ්ඩ. කර්ණමුණ්ඩ කියන්නේ කන හරහා කනට ඇහෙනවා අපිට ഘോഷාකාරී. ඒ කියන්නේ ඒ සම්බන්ධව තුන් කොටසකට අරන් මම කතා කරන්නම් වීඩියෝ 3කදී. චිත්තමුණ්ඩ, නේත්‍රාමුණ්ඩ, කර්ණමුණ්ඩ ගැන තමයි අද මම කතා කරන්නේ. ඉතින් පොඩි සිතට දෙන දේ ගොඩක් අයට ඒ කියන්නේ විශ්වාස නැහැ. හිතට මට ආපු දෙයක්ද, මගේ ඥාතීන් කිව්ව දෙයක්ද, මට නිකන් හිතට ආවද කියලා එයා බයයි ඒ කාරණාව කරන්න. එතකොට ඒක යම්කිසි මේ සෙලවීමේ හැලහැප්පීමකට ඒ තමන්ගේ සිත මේ පතිත වෙනවා. මේ අවස්ථා තුනේදීම අපිට හිර වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පේන වරම අඩු වෙන කාලයක් එනවා. අමුෂ දෝෂාන්ධකාරයක් ආවම, අපි භාවනා කරනවා අඩු වුණාම, පින් කරන එක අඩු වුණාම, ඥාතින්ට පින් අඩු වුණාම, එක වැඩක් කරොත්, එක ලොකු වැඩකට ගියොත් අපිට ආයේ මාසයක් විතර වැඩක් කරන්න බැරි වෙනවා. ආයෙත් අපි බෝධි පූජාවක් කළා, බැරිම නම් බෝධියක් නාවලා, බෝධියක් වැඳලා, මල් පහන් සුවඳුම් පත්තු කරලා ආයෙත් පෙර පින් මතු කරගෙන සෙත් කවියක් හරි පිරිත් හරි මොන හරි කියලා තමයි ආයෙත් අපිට ගන්න පුළුවන්. නැත්තම් තව දේවාල වලට ගිහිල්ලා මට පේන වරම එක කාලයක් තිබුණා, දැන් නැතුණා, එක්ක අඩුයි. මට කියන හිතට කියන දේ හරියට කියන්න, එක්ක පුතේ වැරදි කියන්න පුළුවන්.
ඒක ඥාතීන් ගොඩක් ශක්තිය අඩු වෙලා හෝ හිර වෙලා හෝ අපිට අමනුෂ්‍ය ශක්තියක් ඉන්න පුළුවන්. ඒ හරහා හෝ ගෙදර ප්‍රශ්න තියෙන්න පුළුවන්. හිත හැමතැනම දුවලා තියෙන්න පුළුවන්. කේන්ති ගිහිල්ලා වැඩ අධික වෙලා කාන්තාවන් නම් ඒකනේ. ගෙදර වැඩ කුස්සිය වැඩ දරුවන්ගේ වැඩත් එක්ක කලබලෙන් දෙවලට ආවට පස්සේ ඒ දේ සිත ඒකාග්‍රතාවය නැති වෙනවනේ. එකම දේ තමයි පුතේ නැගිටින්න කලින් පහට නැගිටිනවා නම් ඊට කලින් පැය භාගයකට කලින් නැගිටලා ඇඳේ වාඩි වෙලා හරි ඇස් දෙක වහගෙන ඉන්න චුට්ටක්. ඒතර ඥාතියින් අපිට කතා කරනවා කිසිම සද්දයක් නැහැ. අපි වැඩ අධිකක් නැහැ. ඉතින් අපිට භාවනා කරන නිරත වෙන්න පුළුවන්. නැත්නම් පාඩුවේ ඇස් දෙක වහගෙන හරි ඉන්න පුළුවන්. හිත එක තැන කරගන්න ඕන. ප්‍රශ්න ටිකෙන් චුට්ටක් අයින් වෙන්න ඕන දෙයනේ කියලා. ගෙදර වැඩ කරගන්න ඕන. කලින් හිමීට ලෑස්ති වෙන්න ඕන. ඒ හරහා සිතට දෙන දේ අපිට හරියාකාරව දැනගන්න පුළුවන්. ඊගාට නේත්‍රා ශක්තිය. නේත්‍රා ශක්තිය පුතේ පෙරපිනෙන් දෙන්නේ මහා ශිවදේ හාමුදුරුවන් හරහා හෝ අනිත් දෙවි දේවතාවුන් වහන්සේලා හරහා හෝ මේ ඥාතීන් කියන දෙයක්. ඒක ඔයාගේ පෙරපිනක් තියෙන්න ඕන. ඒ වගේම ඥාතීන්ට පිනක් තියෙන්න ඕන පුතේ මේ පේන වරම දෙන්න. ඉතින් මූලිකව මහා විෂුන්දේ හාමුදුරුවෝ ශක්තියින් පේන වරන් දෙනවා. මුල් කාලෙදී රෑ 12ට හැරවන්න පුළුවන්, පාන්දර හැරවන්න පුළුවන්. එක් එක්කේව මුල් කාලේ හීනෙන් පෙන්වන්න පුළුවන්. ඒ ඔයාව මෙහෙම ශක්තියක් ඔයාට තියෙනවා කියලා තමයි පුතේ පෙන්වන්නේ. මහා කාලි අම්මහරහා පේන කාලි අපිට මේ පෙන්눔 කරන අවස්ථා තියෙනවා. ඊගාවට ගොඩාක් දුර්ලභයි කරණමුණ්ඩ ශක්තිය. ඒ කියන්නේ 100ට ගානයි මේ පිහිටන්නේ. ඉතින් මුල් කාලේ හිතා ගන්න බෑ. මේක ගොඩාක් තමන්ගේ වෙලාවකට ගුරුවරයාට නැති වෙන්න පුළුවන්, තමාට තියෙන්න පුළුවන්. ගොඩක් මේ ශක්තියින් තුනම කිසි කෙනෙක්ට කියන්න එපා. ගොඩක් අයට කියන්න එපා. තමන්ගේ අවංකව වැඩ කරන ඒ ගෝලයට හරි ආවතේව කරන කෙනෙක්ට හරි තමන්ගේ මහත්යට එක්කෙනෙක්ට කියනවා හැරෙන්න. ලොකු දෙයක් මේක කරණමුණ්ඩ ශක්තියින් නැති වුණොත් පුතේ ගොඩක් ගන්න අමාරු ශක්තියක් මේක. ඉතින් මේක මුල් කාලේ අපිට දැනෙන්නේ ගොඩක් වෙලාවට රැට හරි මහා විෂ්ණුදේව හාමුදුරුවෝ බලන වෙලාවට රෑ 12ට හරි හැරුණොත් මහා ශබ්දයක් අපිට කනට ඇහෙන්න පුළුවන්. මුල් කාලේ අපිට මේක මේ තේරෙන්නේ අපිට ඒ කියන්නේ මුල් කාලේ තේරෙන්නේ මේ කනට මොනවාද අමුතු ශබ්ද ඇහෙනවා, මහා ශබ්ද ඇහෙනවා. ක්‍රමක්‍රමෙන් තමයි ඒක ගානට හිමිහිට ඇහෙන්නේ. ඒ ඇහෙන එක චිත්තය හරහා සිතට ටක් ගාලා ඒක වෙනවා. වෙලාවකට අපේම කටහඬෙන් අපේම හිත ඇතුලේ යටිහිත උඩුහිතයි තියෙනවනේ. යටිහිතට තමයි පුතේ මේක දෙන්නේ. කන හරහා යටිහිතට දෙන එක ටක් ගාලා අපේ කටෙන් පිට වෙනවා. ඉතින් මේක මේ සියලුම ශක්තියින් මේ තුන තමුන්ට තියෙන්න පුළුවන්. තමුන්ට ඒක හොයාගන්න බැරි වෙලා තියෙන්න පුළුවන්. මේක තියනවාද කියලා මැරෙන තුරා තිබුණත් අපිට දන්නේම නැතුව මේක වියලිලා යන්න පුළුවන්. ඉතින් වර්ධනය කරගන්න පුළුවන් පින් කරලා. ඒ වගේම සියලුම පේනවරම් නැති අයටද පේනවරම් ශක්තියින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහා විෂ්ණු දෙවිය අදහන්න, පහන් පත්තු කරන්න, මහා කාලී අම්මට, භද්‍රකාලී අම්මට, දුර්ගා අම්මට පහන් තියන්න. ඉතින් පේන කාලී අම්මට පහන් තියලා කවි කියන්න. පේන කාලි හරහා පේන ශක්තියින් දෙන්න කියන්න, පේන ඒ අඳුන දෙන්න කියන්න. ඉතින් එහෙම කාරණා කරලා පුතේ ඔයාලට මේක ගන්න පුළුවන්. ඒ වගේම හිර බන්ධන, කැපිලි බන්ධන දෙහි කපලා ගිර බල කරගෙන තමන්ට වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. එකම දේ තමයි තමන් මහන්සි වෙන්න ඕන. තියෙන දේ ඔප්නම් ගන්න ඕන. තමන්ට තියෙන දේ තමන්ට තේරෙන්නේ චිත්ත මුණ්ඩේ හරහා සිහිවරමදී වුණත් ආරූඪේ වරමකදී වුණත් ආරූඪේ වරමේ නම් අපි ලොකුම හොඳම ආරූඪෙදී ඥාතීන් වැඩ කරනවා. ඒ කිව්ව දේ වෙලාවට අපිට මතකත් නැහැ. අර්ධ ආරූඪ වරම් තියෙනවා. ඒ කියන්නේ සිහිවරමයි ආරූඪ වරමයි අතර අර්ධ ආරූඪ වරම් තියෙනවා. ඒකේ අපිට මතකයි කියන දේ. ඒ අතරම ඉතින් සිහිවරමයි ආරූඪ වරමයි ඒ කියන්නේ අර්ධ ආරූඪ වරමයි ගැන ඊගා වීඩියෝ එකේදී කතා කරන්නම්. අර සම්බන්ධ තමයි නේත්‍රාවරම්, චිත්තමුණ්ඩ ශක්තිය, නේත්‍රා ශක්තිය, කරණමුණ්ඩ ශක්තිය ගැන තමයි
ඉතින් කර්ණ මුණ්ඩ ශක්තියෙන් පුතේ ඔයාලට ලෝකේ කොහේ දේවාලවල ගියත් කොච්චර පුද සත්කාර කරත් කොච්චර පඬුරු මුදල් වියදම් කරත් කෝටි ගණන් සල්ලි වියදම් කරත් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. වගේම නේත්‍රාවරමත් ඒ වගේ චිත්ත මුණ්ඩ ශක්තිය නම් නාග ශක්තිය වලට ලැබෙනවා. සිතර තමයි කියන්නේ. ඥාතීන් පරිසම් කරගන්න ඥාතීන් ගොඩක් එන ඥාතීන් මුල් කාලේ පින් ගන්න විතරක් ඇවිල්ලා යනවා. ඊගාවට තමන්ට දෙයක් මේ වරම දීලා යනවා යාලා පින් සම්පූර්ණාම යාලා යනවා යන්න. ඉතින් අපේ ශක්තියින් හරහා ඊට පස්සේ වැඩ කරගන්න ඕන. ඉතින් තමන්ගේ ශක්තිය විශ්වාස කරන්න තමන්ට නාග ශක්තියක් තියෙනවා. ඒක අතකට ඇඟකට කටින් විසාදින්න පුළුවන්, අත තියලා විසාදින්න පුළුවන්. ඉතින් පිළිවෙල ඉතින් පුතේ ප්‍රශ්න අහන්න කමෙන්ට් එකක් දාන්න. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ආයි ඊගා වීඩියෝ එකේදී දිගටම පිළිවෙලකට මේ පාඩම් මාලාව යනකොට ඔයාලට පහසු වෙනවා. ඒ වගේම කියන්න ඕන ඔයාලගේ ගෙදර අය මේවා පිළිගන්නේ නැතුව ඔයාලට කිසිම කෙනෙක්ගෙන් පිහිටක් පවුලෙන්වත් උදව්වක් නැති වෙන්න පුළුවන් මේ වීඩියෝ එක බලන ඔයාලට. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මහා විෂ්ණු දෙවි හාමුදුරුවන්ගේ දස අවතාරින් ලොව බලන්නා වූ මහා විෂ්ණු දෙවි හාමුදුරුවනේ පේනවරම් ශක්තියින් ලබා දෙන්න. ඒ වගේම හරියාකාර තැනකට ගුරුවරයෙක්ගේ උපදෙස් යටතේ දෝෂ අයින් කරගෙන හරියාකාරව පින් කටයුතු කරගෙන මේ වරම් මාලාවේ ගමනක් යන්න දෙවොල් බල වේවා යහන් බල වේවා ඥාතීන් බල වේවා පින් වැඩි වේවා. මේ පින්කම් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම උදව් පදව් කරගෙන ඒකේ තමා විශ්වාස කරන පිරිසක් වටේ බිහි වේවා. ඥාතින්ද දෙමව්පියන්ද තමන්ගේ සිය ආදරණීය පවුලද පිහිටට එන්න උදව් කරන්න ලැබේවා. සියලුම හිසේ සිට පාදාන්තය දක්වා දොස්ම දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පුතේ. ඉතින් ඊගා වීඩියෝ එකේදී හමු වෙමු. ඔයාලට සුබම සුබ දවසක්.